1951 අවුරුද්දේ ජපානයේ පුංචි නගරයක සිදුවුණු සිදුවීමක්. ඊටාම දුප්පත් විදියට හැඳගත් කුඩා දැරියක් සිර කඳවුරකට යනවා. ගිහිල්ලා ඒක බාර වින්න නිලධාරියාට පුංචි පොත්පත් කීපයක් දෙනවා පාර්සලයක. ඒකේ ලියලා තියෙනවා මෙන්න මෙහෙම. සෑම අපරාධකාරයෙක්ම දෙවියන් වහන්සේගේ දරුවෙකි දෙවියන් වහන්සේගේ දැස තුල කියලා. මේ නිලධාරියා මොකද කරන්නේ? එයාගෙන් අහනවා මොකද්ද මේකට මං කරන්න ඕන? පුංචි දැරිය කියනවා මේක මරණ දණ්ඩනයට නියම වෙලා ඉන්න කෙනෙක්ට දෙන්න කියලා. නිලධාරියා ඊට පසු සතියේ මරණ දණ්ඩනයට යටත් වෙලා ඉන්න සිරකරුවෙක්ට මේ පොත් කිහිපය දෙනවා. ඒකේ ලියලා තියෙනවා දෙවියන් වහන්සේගේ දැස තුල සෑම අපරාධකාරයෙක්ම දේව දරුවෙකි කියලා. එහෙම ලියලා දැරිය අත්සන් කරලා තියෙනවා. මේ සිරමැදිරියේ අපරාධකරුවා මේක කියවනවා. කියවලා දැරියට පෙරලා ලිපියක් යවනවා. මෙන්න මෙහෙම. මෙතෙක් කල මා සිතා සිටියේ මා දරුණු අපරාධකරුවෙක් යන වග පමණයි. මා දරුණු පව්කාර මිනිසෙක්. ඒ නිසාම මම මරණයට බිය වුණා. මරණය ලං වෙනකොට මට ඉවසුම් නැතුව ගියා. නමුත් මා මේ දණ්ඩනයට යටත් වෙන්නේ ඊටාම සතුටින්. මන්ද මා අපරාධකරුවෙක් වුණත් දෙවියන් වහන්සේ තුල මට බලාපොරොත්තුවක් ඇති බව ඔබ මතක් කර දුන්නා. මේ චතාරික කාලය අපට කරන ආරාධනාවක්. අපේ පව්වලට සමාව ලබාගෙන නැවත දෙවියන් වහන්සේ වෙත හැරී එන්න. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ දරුවෙක්.